යාළුවනේ අද හැමතැනම හැම සමාජ මාධ්‍යයකම ඇසෙන එකම කතාව මොකක්ද? AI වලින් ගෙදර ඉඳන් දවසට ඩොලර් 100 ගණනක් සොයන්න. හැබැයි සිරාවටම කිව්වොත් ඕකෙන් 90%ක්ම නිකන් ක්ලික් බයිට් නැත්තම් බොරු කතා. ඇයි දන්නවද? බටන් එකක් එබුවා. සල්ලි ආවා කියන જાතියේ මැජික් ලෝකේ කොහෙවත් නැහැ. හැබැයි මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. ඔබ හරියටම සිස්ටම් එකක් හදාගත්තොත් ඔබ පැය 8ක් කරන වැඩක් පැයෙන් කරන්න AI එකට පුළුවන්. අන්න ඒ විදිහට 2026 දී ඇත්තටම AI භාවිතා කරලා මහන්සිය 90%කින් අඩු කරගෙන ස්මාර්ට් විදිහට සල්ලි හොයන්න පුළුවන් ප්‍රායෝගික ක්‍රම පහක් ගැන තමයි අද අපි කතා කරන්නේ. එක ක්‍රමයක්වත් ස්කිප් නොකර අන්තිම වෙනකම් බලන්න. මොකද අන්තිම ක්‍රමය තමයි අද ලෝකේ වැඩිම අය නොකියන කරන රහස් ක්‍රමය. හරි, පළවෙනි ක්‍රමය තමයි AI facial scanners. මුහුණ පෙන්වන්න අකමැති, කටහඬ දාන්න ලැජ්ජයි වගේ හිතන අයට තියෙන හොඳම ඔප්ෂන් එක මේක. ඔබ දැනටමත් YouTube shorts reels වල දැකලා ඇති අමුතු history facts, motivation නැත්තම් scary stories යන වීඩියෝ මේවයින් 80%ක්ම කරන්නේ මනුස්සයෙක් නෙමෙයි, AI එකෙන්. මේක කරන්නේ මෙහෙමයි. ස්ක්‍රිප්ට් එක ChatGPT හෝ cloud එකට ගිහින් කියන්න write a 16 second viral story in script කියලා. 11 labs වගේ අලුත්ම AI tool එකකින් 100%ක්ම මිනිස්සෙක් වගේ ස්වාභාවික කටහඬක් තප්පර 5න් හදාගන්න පුළුවන්. එක වීඩියෝ එකක් හදාගන්න යන්නේ විනාඩි 10යි. දවසට වීඩියෝ 2ක් 3ක් දාලා මාස 3ක් යද්දී මොනටයිස් කරගත්තොත් ඊට පස්සේ ඒක ඔටෝ පයිලට් එකේ යන ප්‍රෙසිඩන්ට් ඉන්කම් එකක් වෙනවා. දෙවැනි ක්‍රමය තමයි digital products and promote selling. ගොඩක් අය හිතන්නේ AI වලින් පින්තූරයක් හැදුවාම ඒක විකුණන්න බෑ කියලා. හැබැයි ඇත්ත ඒක නෙමෙයි. මිනිස්සු අද පින්තූර නෙමෙයි ගන්නෙ. උදාහරණයක් කියනවා නම් ඔයාට පුළුවන් Midjourney හෝ Dell E3 පාවිච්චි කරලා aseptic wallpaper, printable panels, digital sticker නැත්තම් kids coloring books හදන්න. නැත්තම් AI එකෙන් ලස්සනට image ගන්න පුළුවන්. prompt bundles උදාහරණයක් ලෙස 500ක් ප්‍රොමෝට් හදාගන්න පුළුවන්. මේවා ග්‍රැමර් ඉට්සි නැත්තම් ඔබේම පිසි සොෆ්ටි ස්ටෝ එකක් හදලා ලංකාවේ දාලා ඒ වගේම පිටරට රටටත් විකුණන්න පුළුවන්. එකපාරක් හදලා අප්ලෝඩ් කරාම ඇති. බඩු ඩිජිටල් නිසා shopping ප්‍රශ්න නැහැ. ස්ටොක් ඉවර වෙන්නේ නැහැ. තුන්වෙනි ක්‍රමය තමයි local AI social media service. මේක තමයි ශනිකවම ආදායමක් ගන්න පුළුවන් ලෙහෙසිම ක්‍රමය. ලංකාවේ හෝ පිටරට කුඩා ව්‍යාපාර, clothing stores, salons, restaurant and tuition classes සිය ගණනක් තියෙනවා. ඒ අයට තමන්ගේ Facebook, Instagram page වලින් දිනපතා post දාන්න වෙලාවක් නැහැ. ඔයාට පුළුවන් ඒ අයට ගිහින් කියන්න මම ඔයාලගේ page එකට මාසෙට ඕන කරන graphics and contents ටික හදලා දෙන්නම් කියලා. ChatGPT එකෙන් මාසෙට ඕන content calendar එකක් 1 මිනිත්තුවෙන් හදාගන්න. Canva AI එක පාවිච්චි කරලා එකපාරින් post 30ක් graphic design කරගන්න. පැයකින් මුළු මාසෙටම ඕන content ටික හදලා ඉවරයි. ක්ලයන්ට් කෙනෙක්ගෙන් මාසෙට රුපියල් 20000ක් ගත්තත් ක්ලයන්ට්ලා 5 දෙනෙක් හිටියොත් මාසෙට ලක්ෂයක් කියන්නේ නිකම්ම ඔයාලට හොයන්න පුළුවන් ගාණක්. හතරවෙනි එක ගොඩක් අය තමා වැඩි නොදන්න හැබැයි මාරම පොයින්ටර් එකක් තියෙන AI music and audio generation. ඔයාට එක සින්දුවක්වත් ගායනා කරන්න හෝ සංගීත භාණ්ඩයක් ප්ලේ කරන්න බැරිද? කිසිම ප්‍රශ්නයක් නැහැ. 2026 වෙද්දී Suno AI සහ Udio වගේ tools වලින් අපිට ඕනෑම සාරණයක cinematic background හෝ beats high quality සින්දු තප්පර ගණනකින් හදාගන්න පුළුවන්. මේකෙන් සල්ලි හොයන්නේ කොහොමද? අපි දැන් කතා කරමු මේක. Lofi stream channels AI එකෙන් chill Lofi beats හදලා පැය 24 live stream වෙත YouTube හෝ Spotify playlist හදන්න. Audio Jungle හෝ Evento Elements වගේ site වලින් video editors ට ඕන කරන background music සහ sound effects set එකක් විදිහට upload කරන්න. freelance sites වල broadcast කරන අයට custom intros හදලා දෙන්න. මෙන්න අන්තිම සහ වැඩිම මුදලක් හොයන්න පුළුවන් රහස්. ඉස්සර වෙබ්සයිට් එකක් හදන්න නම් HTML, CSS, PHP වගේ කෝඩ් ඉගෙන ගන්න ඕනේ. හැබැයි දැන් Farmer AI
හෝ ක්ලවුඩ් වගේ AI මොඩල් එකකට ගිහින් මට ජිම් එකට ඕන කරන ලස්සන ලෑන්ඩින් පේජ් එකක් හදලා දෙන්න කියලා ටයිප් කළාම තප්පරතිය මුළු වෙබ් පේජ් එකම රෙඩි. ඔයාට කරන්න දෙන්නේ ටෙක්ස්ට් සහ ඉමේජ් ටික විතරක් ක්ලයන්ට් ඕන විදිහට එඩිට් කරලා දෙන එක. Fiverr, Upwork හෝ කෙලින්ම ලෝකල් ක්ලයන්ට්ලාට අල්ලගන්න එක වෙබ්සයිට් එකක් රුපියල් 30000ක් 50000ක් අතර ගාණක් ලේසියෙන්ම ගන්න පුළුවන්. කෝඩින් දැනුම බිඳුවයි. හැබැයි අවුට්පුට් එක 100%ක් ප්‍රොෆෙෂනල්. ඔන්න ඔය එකම පහ තමයි 2026 දී AI භාවිතා කරලා ස්මාර්ට් රිඩියට එකතු වෙන්න පුළුවන් හොඳම මාර්ග පහ. හැබැයි මතක තියාගන්න AI කියන්නේ මැජික් එකක් නෙමෙයි. ඒකේ ටූල් විතරක් AI එකෙන් වැඩේ 90%ක් ලෙහෙසි කරලා දුන්නත් අර ඉතිරි 10% වෙන ඔබේ උත්සාහය සහ නොපසුබස්නා උත්සාහය අනිවාර්යෙන් තියෙන්න ඕනේ. අදම මේ පහෙන් එක ක්‍රමයක් තෝරාගන්න. ඒක ගැන සතියක් විතර එක දිගට ඉගෙනගෙන වැඩේ පටන් ගන්න. වීඩියෝ එක වටිනවා නම් ලයික් එකක් දාන්න. ඔයා අදම පටන් ගත්ත හිතපු ක්‍රමය මොකක්ද කියලා පහලින් කමෙන්ට් කරගෙන යන්න. මෙවැනි වැදගත් වීඩියෝ තවත් බලන්න අපේ channel එක subscribe කරන්න. ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. ජයෙන් ජය.